පුතේ අද පළතුරු ගැන යමක් කියලා දෙන්න යන්නේ. මේ තියෙන්නේ දෙලුම්. පළතුරු වර්ග දෙකක් තියෙනවා. non climateric fruits නැත්නම් අපි කියනවා ආන්ත උපරිමයේ නොවන පළතුරු. ඒ වගේම climateric fruits නැත්නම් අපි කියනවා ආන්ත උපරිමයේ වන පළතුරු. මේ තියෙන දෙලුම්. දෙලුම් කියලා කියන්නේ ඊටාම පෝෂණීය අගය වැඩි පළතුරක්. මේ පළතුර පුතේ අස්වැන්න නෙලීම කරන්න ඕන සරලව ගත්තොත් හොඳටම පරිණතියටපත් වෙලා ඉදීමෙන් පස්සේ. හේතුව මේවා අස්වැන්නු නෙලීමෙන් පස්සේ ඉදීමක් සිදු වෙන්නේ නැහැ. ඉදීමක් සිදු වෙනවා නම් සිදු වෙන්නේ තාමත් සෙමින්. ඒ වගේම මේ පළතුරු වල අස්වැන්නු නෙලීමෙන් පස්සේ ශ්වසන වේගයේ වැඩිවීමක්, එතිලින් නිෂ්පාදනයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම ආන්ත උපරිමයේ වන නැත්නම් climateric fruits කියනවා. මේවා පුතේ අස්වැන්න නෙළුවට පස්සේ ශ්වසන වේගයේ වැඩිවීමක්, එතිලින් නිෂ්පාදනයේ වැඩිවීමක් සිදු වෙනවා. මේවා අස්වැන්න නෙලීමෙන් පස්සේ අපිට ඉදව ගැනීමක්, ඉදීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෙසෙල්, අඹ වගේ ඒවා. ඒ වගේම මේ දෙලුම්, බෙරි වර්ග, මිදි, පෙයාස් මෙන්න මේවා අස්වැන්න නෙලීමෙන් පස්සේ අපිට ඉදීමක් බලාපොරොත්තු වෙන්න බෑ.